හායි අපි අද හදන්නේ සමහර අය කාලා තියෙන සමහර යාළුවෝ කාලා නැති හාල් කිරියා. ඔයගොල්ලෝ හාල් කිරියා කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හැබැයි අද අපි චුට්ටක් හාල් කිරියා හදන්නේ පොඩක් දුඹුරු පාට වැඩි කරලා. එහෙම හදාගන්න හිතුණා. මේක එක එක පාටට හදනවා. ඔයාලට ඕන නම් පුළුවන් සීනි කළු කරන්න නැතුව සීනි කළු කරලා ඔන්න ඉතින් ඔයාලගේ ප්‍රමාණයට සීනි ස්වල්පයක් සීනි කළු කරන්න පුළුවන් ප්‍රමාණයට සීනි දාගෙන ඔන්න ඔය විදිහට සීනි ටිකක් කැරමල් කරගන්න. කැරමල් හරිද? ඊට පස්සේ අපිට ඕනේ පොල් ගෙඩි එකහමාරක පොල් තියනවා. ඒ ටික ඔයාලා හොඳට මිරිකලා හොඳ මිටිකිරි ගන්න. අරගෙන ඉවර වෙලා මේ වගේ රත්තරන් පාට වංගෙඩියකුයි මෝල් ගහකුයි අරගෙන ඒකට ඔයාලා දාගන්න ඕන එනසල් ටිකක්. ඔය එනසල් ටික චූට්ටක් බෙදලා ගන්න. දැන් ඉතින් ওই ටික අපි හොඳට කොටාගෙන ඉවර වෙලා ඔය තියෙන්නේ ඔන්න ඔය විදිහට කොටා ගන්න. ඔය තියෙන්නේ අපි ගත්තු මිටි කිරි. ඔය තියෙන්නේ අපේ හාල් පිටි. දිය කිරිත් ගන්න ඕනේ. ඔන්න අපි සූදානම් චුට්ටක් කරදුනා. සූදානම් කරගත්තු භාජනයකට අර අපි කැරමල් කරගත්තු අපේ සීනි උණු කරගත්ත එක තියෙන්නේ. අන්න ඒ ටිකට පොල් කිරි දාලා පොල් කිරි කියන්නේ දිය කිරි ටික දාලා අපේ අර හාල් පිටි ටික තියෙන්නේ. හාල් පිටි හොඳට කුඩු කරගෙන ඒක බෙදලා අරගත්තු ඒවා තියෙන්නේ. බෙදලා අරගන්න ඕනේ ඒ ටිකට. ඕන්න දැන් එන්සල් ටික චුට හලලා ඉවර වෙලා හාල් පිටි ටික දාන්න ඕනේ. දාලා හොඳට ඕක කලවම් කරලා අපි ලිපෙන් තියාගන්න ඕනේ. බලන්නකෝ ඒකේ තියෙන ලස්සන පාට හකුරු වගේනේ. හකුරු නම් ඊට වඩා චුට්ටක් පාටයි නේද? ඊට පස්සේ ඔන්න දැන් අමුතුකුණානේ. සීනි චුට්ටක් දාන්න ඕන හොඳේ. රස පොඩ්ඩක් බලන්න. රස චුට්ටක් බලලා ඉවර වෙලා දැන් ඕක ලිපෙන් තියාගන්න ඕනේ. ඕන්න ඔය විදිහට තමයි ලිපෙන් තියාගත්තු ගමන් හරිද? ඔය විදිහට තමයි අපිට පේන්නේ. අපි හොඳට හැඳි ගන්න ඕනේ. මෙන්න මේ වගේ ඝන වෙනකම්ම ලිපෙන් තියාගත්තු වෙලේ ඉඳලා හැඳි ගන්න ඕනේ. දුදුලේ වගේ තමයි. අපි අද හාල් කිරිය හදන්නේ පොඩ්ඩක් පාට වැඩි එන්න කියලා මං කිව්වනේ ළමයි. ඔය දාන්නේ දැන් උකු පොල් කිරි. ඕකත් දාලා දැන් කරකවලා නටවලා තමයි අපි ඕක ගන්න ඕනේ. හොඳට හැඳි ගන්න. පේනවා නේද? බුබුලු එන හැටි කනාස හිතෙනවා නේද? ඔන්න දැන් විනාඩි 10ක් 15ක් විතර වෙනවා මේක ලිපෙන් තියාගෙන. මොකද මේක හාල් හුඬු පාගයක් වගේනේ අපි ගත්තේ. හාල් පිටි හුඬු. චුට්ටක් කරදුනා. හරියට වර්ධිනවද? ඊට පස්සේ ඔන්න ඔය තමයි අපේ අවසාන දැක්ම. ලස්සන පාටයි නේද? ඔයාලත් හදලා බලන්න ළමයි. ඇත්තටම හාල් කිරියා පාට්ටම පට්ට රසයි. අපි හැමදාම අගෝස්තු මාසෙට නම් හාල් කිරියා කනවා හොඳටම. මේ බලන්න හොඳට සොෆ්ට් එකට තියෙනවා. ඔයාලට ඕන නම් සීනි උණු කළා නැතුව හරි මේවා හදාගන්න පුළුවන්. මං එහෙනම් රස බලලා එන්නම්. ඔයාලත් කාලා බලන්න හදලා.
හරි එහෙනම් බායි පරිස්සමෙන් ඉන්න බුත්සන්නයි.